මේ තියෙන රුපියල් 100ක්. ඉතින් මං අද මේ රුපියල් 100 මුළු දවසම ජීවත් වෙන්න ඕනේ. ඉතින් මට කන්න බොන්න ඔක්කොම කරන්න තියෙන්නේ මෙන්න මේ රුපියල් 100 විතරයි. ඉතින් අද කාලේ සාමාන්‍ය බනිස් ගෙඩියක්වත් රුපියල් 100ට ගන්න බෑ. ඉතින් මං හිතනවා මේක තමයි මං කරන දරුණුම චැලෙන්ජ් එක. මං ඉතින් සමහරට කලන්දේ දාලා වැටෙන්න පුළුවන්, සමහරට කන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඔක්කොටම තියෙන්නේ මෙන්න මේ රුපියල් 100 විතරයි. ඉතින් බලමු මට අද මේ රුපියල් 100ෙන් දවසම ඉන්න පුළුවන් වේද කියලා. මම මුලින්ම උදේට කන්න මොනවා හරි හොයා ගන්න ඕනේ මෙන්න මේ රුපියල් 100. ඉතින් මට වේල් 3ක් කන්න තියෙනවනේ. දැන් ඉතින් හරියටම වෙලාව උදේ 6:45යි. ඉතින් අද මං රෑ වෙනකන් මෙන්න මේ රුපියල් 100න් විතර මට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මං දැන් උදේට මොනවා හරි කන්න කෑමක් හොයා ගන්න ඕනේ. එහෙනම් මං දැන් උදේට කන්න මොනවා හරි කෑමක් හොයාගෙන ඉන්න. ඊතරම් මං කඩේ යන්න තීරණය කරාට කඩවල් වහලා නෙමෙයි උදේ තාම. 7ත් වෙලා නේ. එහෙනම් අපි තව පැයකින් විතර යන් කඩේට. ඔක්කොම කරන්න මට තිබි රුපියල් 100යි. ඉතින් ඒ රුපියල් 100 මං මේවා කරගෙන ඉතින් ඔන්න ඉතින් මම රුපියල් 25ක ගත්තා. හාල්. රුපියල් 25යි. එතකොට ඊට පස්සේ දැන් බත් නිකන් කන්න බෑනේ. ඉදර ගහෙන් කඩාගත්තු කොටු කළ වගේ. ඉතින් දැන් අපි මේ ටික හදාගමු. ඉතින් මාරි අමාරුවෙන් කැම ටික නම් හදාගත්තා. ඒත් මම දන්න වගේ ඇඟිල්ල කැපුණා කියලා විතරයි. හැමදාම වගේ අදත් ඇඟිල්ල කැපුණා. දැන් කතා කරොත් එතනින් තියෙනවා බස්, ඉතින් තියෙනවා ගඩොල ගන්නේ. ඒකත් එක රහත්. යාළුවනේ ලුණු පටවලනේ. කමන්නේ. උදේ කෑමෙන් කන්න වෙන අපරාධ රුපියල් 25. එහෙනම් අපි මං ගාව තියෙන රුපියල් 75යි. මම 75න් දවල් කෑමක් කරන්න ඕනේ, රෑ කෑමක් කරන්න ඕනේ. එහෙනම් අපි දවල් කෑමෙන්ම හම්බෙන්නේ. ඉතින් එනවා දවල්ට කඩෙන් මොන හරි ගන්නයි කියන්නේ. බිස්කට් පැකට් එකක් හරි මොන හරි බලමු. එහෙනම් අපි දවල් කෑමෙන් හම්බෙමු. A few moments later. නේද බහින්න තියෙන කන්න. ඉතින් මේක නගින්නත් ඕනේ. කඩේ යන්න තමයි. ඉතින් දන්නවනේ ඉතින් හැමදාම කඩේ යද්දි කොච්චර කන්න නගිනවද කියලා ඔයගොල්ලෝ. වෙනවා. එහෙනම් අපි කඩේට ගිහිල්ලා ආවම වැස්සකුත් එන්න වගේ අපි ඉක්මනට යන් ගෙදරට. කඩේ ගියා දැන් ඉතින් මහන්සිත් එක්ක ඉතින් මම මේ වගේ එකක් තමයි ගෙනාවේ. අපි ඉතින් මේ PC එකට දාගමු. යාළුවනේ PC එකට වැඩිද කොහෙද? එක්කරම දෙනවා. ඔයාලට එනවාද PC එකට වැඩියක් තියෙනවා? රුපියල් 50කට මෙච්චර මම පේනවනේ. රුපියල් 50කට මෙච්චර දන්නද ඔයගොල්ලෝ මේවා පූරි කියලාත් කියනවා, චින්චෝන්ද මොකද්ද එකක් කියනවා. එහෙනම් අපි මේක ටෙස්ට් කරලා බලමු කොහොමද කියලා. ඔය ඩයින් එකට දාගන්න නැත්නම් ඉතින් මම මූණ පේන්නේ නෑනේ. ඉතින් මේක තමයි දැන් මගේ දවල් කෑම. ගානවා අපි. හොඳයි. Kita udah mas. Pesta pinat lagi di mana? Itu aku nih pesta. Subscribe kalau tiap kali. Orang pena dia ada hadiah. Ada apa? 2 hours later. දැන් අපි හවසට තේ බොන්න තමයි හදන්නේ. සංගාව තියෙනවා රුපියල් 5ක සීනි. ඒ වගේම රුපියල් 10ක තේකොළ තියෙනවා. අනේ ඵලයන් මාම යන්න. ආයි තියෙනවා මුවතුර. එහෙනම් අපි තේ එකක් හදාගමු. ඉතින් තේක නම් හදාගත්තා. එහෙනම් අපි දැන් තේක බොමු.
හුලං උනේ මං හදාගත්තු තේකනේ. Oh my god! මට කියන්න පුළුවන්. ඉතින් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මං ගාව ඔක්කොම කරන්න දැන් තියෙන රුපියල් 10යි. රුපියල් 10ට තමයි මට රැට කන්න වෙන්නේ. බලමු මේ තේක හදන්න ගිය රුපියල් 15. ඉතින් අප බලමු රුපියල් 10ට මොනවද මට රැට කන්න පුළුවන් කියලා. දැන් තියෙන්නේ රැට කන්න. මං ගාව මොනා කරන්නත් තිබි රුපියල් 10යි. මං ඉතින් රුපියල් 10 අම්මගේ නතු ගාලා රුපියල් 50ක් කිල්ල ගත්තා. ඉතින් මං දැන් ওই වීඩියෝ පෙන්නන්න. ඔයාලා දැක්කනේ මගේ වීඩියෝ. ඉතින් දැන් මම රුපියල් 60ට ගත්තේ මොනවද කියලා ඔයාලා බලන්න. ඉතින් මේ මහරේ. ඉතින් මම රුපියල් 60ට ගත්තේ උදේ කෑමට රෑ කෑමට මෙන්න මේ ගාවෙමින්. මේක තමයි මම රෑ කෑමට ගත්තේ චිකන්. රුපියල් 60 චිකන් කෑල්ලක් මේ දෙන්නේ. දැන් ඉතින් මම වීඩියෝ එකක් කරලා ඉවර කරලා මොනවද ඉතින් මම රැට කාලා ඉවරයි. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනා මම රුපියල් 100කින් දවසක් ජීවත් වෙන විදිය. ඉතින් මේක ඇත්තටම මේ ගෑවට හරියන්නේ තව බඩගිනි. ඉතින් මට ඒක තමයි ගන්න පුළුවන්. ඉතින් මම ආයෙ රැට කන්නේ බොරු කියන්නේ එන්න. අයිනෝ සාක්ෂියට ආයෙ මම රැට ගෑවුත් මෙසේජ් එකක් දානවා කමෙන්ට් එකක් දානවා මගේ channel එකේ. මට කන්න දෙන්නේ නැහැ රැට. කෑවත් මොනවද කරන්නේ? ඔයා කියන මොනම challenge එකක් මම කරනවා. එහෙනම් ඉතින් එහෙම තමයි challenge එක වෙන්නේ. මම ආයෙ රැට ගන්න දැන් යන්න. ආයෙ රැට කන්න. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. පූසේ. Bad bitch with a baddie friend. With a baddie friend. subscribe කරලා තියාගන්න.